ඔහොම ඉඳපන් තෝ හෙල්ලෙන්නේ නැහැ. උතනින් හෙල්ලෙන්නේ නැහැ ඉතපන්. මම පටකාල කොස් අරන් එන්න ඔහොම ඉඳපන්. යන්න. අම්මා. කතා කරන්න නම් මල්ලි නිස්කලංක පරිසරයකට යන්න වෙනවා. අපේ ගෙවල් වල ඉඳලා නම් ලෝයෙත් කතා ගන්න වෙන්නේ නැහැ මෙලෝදියක්. දැන් ඉතින් නිදහස අපිට ඕන දෙයක් කතා කරගන්න පුළුවන්. අපේ ගෙවල් වලට වෙලා කතා කරුවොත් අල්ලපු ගෙවල් වල උන් වැටෙල්ලිලා ඉතින්. කතා කරලා වැඩක් නැහැ මල්ලි. අපෝ අයියේ ගෙවල් වලට වෙලා නම් කිසි දෙයක් කතා කරන්න බෑ. ඌ මල්ලි ඌව ගැන කතා කරලා වැඩක් නැහැ. මේ ඒක නෙමෙයි මේ දැන් වගේ බිස්නස් වල ටිකේ හොඳයි දැන් කාලයක් ඉතින් ටිකක් අර වැටලා තිබුණානේ දැන් අවුලක් නැද්ද දැන්? දැන් කොන්නේ ෂේප් නේ. ඔව් අයියේ ඉතින් ලොකු අවුලක් නැහැ ඉතින් ෂේප් එක කරගෙන යනවා. ෂේප් නා එච්චරයි මල්ලි මොකද මේ බිස්නස් කියන්නේ මෙහෙමනේ මල්ලි එක කාලයකට වැටෙනවා. තව කාලයකට සුපිරියටම හරියනවා. ඌවා සාමාන්‍ය දේවල්. මේ මේක නෙමෙයි. මම ඉතින් දෙන්න කිව්වෙන් මල්ලිට මෙන්න මේ දේ ගැන කියන්න. මල්ලි මම මගේ ජීවිතේ එක අඩියක් ඉස්සරහට තිබ්බා මල්ලි. අයියෝ අඩිය තිබ්බද මොකද උඩ? පරාදේ අයියේ රුපියල් 10000ක් නේ. අන්නකො ඉතින් අයියත් කරන වැඩ. නෑ අයියෝ. අඩියක් තිබ්බා කියන්නේ මේ මම කකුලෙන් අඩියක් බෝතල් වලට තිබ්බා කියලා නෙමෙයි කියන්නේ බෝතල් වලට අඩිය තිබ්බා කියලා නෙමෙයි. මගේ ජීවිතේ මං එක පියවරක් ඉස්සරහට තිබ්බා කියලායි මං කිව්වේ මං. ආහා ඒක මිසක් මට තේරෙන්නේ. මම ලක්සරි වාහනයක් ගත්තා. කවුද මේ අපේ ලක්සරිය? ඌ කොහමද ඒ වාහන ගන්නේ මේ උට එදා වේලා කන්නේ නැතුව ඉන්න කන්නේ. මේක යකෝ. මට පේන්නේ මූ තනියම කඩේ කඩලා වගේ. රාදේ මට ඒ කෝල් එකකුත් ගහලා තිබ්බා මොකಾದ කියලා බැලුවේ ලක්සිරිය වෙනද කෝල් කරන්නත් කඩේ කඩන්න එන්න කියන්නේ. බලන්න අනේ තනියම කඩලානේ මේ බල්ලා කඩේ. ඒ සාදි නැති වෙලේ අයියෝ. මේ කනම් මහ චරා එකෙක්. නෑ අයියා ඉන්නකෝ අයියේ. කය ඕ මහ පුදුම එකෙක් නේ අයියා බලන්නකෝ මේක මාත් එක්ක කඩේ කඩනවා කියප එක තනියම කඩේ කඩලානේ. කාලා කන්නියක්. යට කියන්නේ ඕක මහ උදේ කියන්නේ නෙමෙයි ඕක මහ බූරුවේ. අයියලාට කියන්න අයියේ මම අයියලාගේ සංගපු දේවල් ඕන තරම් තියෙනවා මම කියන්නම් දැන් ඒවා කියන්න හරිම වෙලාව අයියලාත් දැනගන්න ඕන ඔක ගැන. අයියට කියන්න අයියේ මට සමා වෙන්න අයියේ. අයියලාගේ ගෙවල් පිටිපස්සේ පිච්ච පොල් ගොඩෙන් පොල් 20ක් 30ක් පැන්නුවේ මමයි අරුයි තමයි. මට සමා වෙන්න අයියේකට. ඒ විතරක් නෙමෙයි අයියේ. අර එදා පාටිය වෙලේ මේ අයියා බීපු බීමකට මේ බඩේ ලියන්න කුඩු දැම්මෙත් මම තමයි අයියේ. ඒ තු කියපු හින්දා මම දැන් මේක. මට සමා වෙන්න අයියේ. ඒ විතරක් නෙමෙයි අයියේ. එදා අයියාගේ වැඩපොලේ ප්‍රොමෝෂන් එකක් දෙනවා කියපු දවසේ අයියාගේ බයිසිකලේ හුලං ඇරියත් මම අයියේ ඌ කිව්වම රුපියල් 10000ක් දෙන්නම් කියලා. ඒකවත් දුන්නේ නැහැ අයියේ. පුදුම තරහක් තියෙන අයියලා එක්ක. අයියට කියන්න අයියෝ ඕක මහ ජරා එකෙක් කියලා අයියට තේරෙනව නේද? ඕක වහුනත් මං අයියේ මරාගෙන මැරෙනවා ඕකව. අයි බල්ලා තනියම කඩේ කඩලා මේකට මං කරපු උදව් වල හැටියට අයියේ මූ මට කඩේ කඩලා නෙමෙයි මූ මහ බැංකුව කඩලා දෙන්න ඕන මට. අයි බල්ලා තනියම කඩේ කඩලා පාහරය මෙවුන් වගේ ඇති කෙහෙල් ලම්බ සමච්චේක පොල්ලූරෝ. මේ අහපන් යකෝ මම කිව්වේ ලක්සිරි වාහනයක් ගත්තා කියලා නෙමෙයි ඒක කොහෙද වාහන ගන්නෙ? මං කිව්වේ ලක්සරි වාහනයක්. ඒ කියන්නේ සැප පහසු වාහනයක් ගත්තා කියලා. ඒ කියන්නේ අර සුපෝපභෝගී කියලා තියෙන තමයි දන්නේ නැත්තේ ඒවා. අප්පට අයියේ එහෙම එකක්ද කිව්වේ අයියා? මට තේරෙන්නේ නෑ නේ නේද ඕවා මේ අර හැමුන්නේ අර පොල් පෙන්නපු සීන් එක අර බඩේ ලියන්න ඒවා දාපු එක ඒවා මේ අර පුලන් ඇරිය ඒවා නෑ. ඒවා මං අර කන් කිව්වා මිසක් එහෙම දෙයක් නෙවෙයි ඒවා. ඉතින් අමතක කරලා දාන්න අයියා. ලක්සිරි කියන්නේ හොඳ මිනිස්සෙක්. හරි මොනේ ආවත් මිනිස්සෙක් මේ අපි වෙන කතාවකට යන්කෝ. ඇත්තද? දැන් මම වගේ කෙනෙක් පිළිගන්න ඕන නේ? බුල තුපි යකෝ මේ යාළුවා වගේ මෙතෙන්ට වෙලා අපි දෙන්න කතා කරන්න යකෝ තෝම පුදුම කන්නේ. ඈ? අකෝ තෝ එක මම මේ බොන්න ලෑස්ති. අම්මන්ට කොහොන්ද? ඔහොම ඉඳපන් තෝ හෙල්ලෙන්නේ නෑ. තනින් හෙල්ලෙන්නේ නෑ ඉතපන්. අපට කාල කොස් අරන් එන්න ඔහොම ඉඳපන්. යන්න. නේ අයියේ පායේ මේ අනික අර පායේ මට සිටි වෙනවා අර කොස්ස ගේන්න නේද ගියේ. ඉතින් මේ වීඩියෝ එකේ මම දාලා තිබ්බේ නැහැ වැටෙන සීන් එකක් සිරාවටම වැටුනේ.
ලෙලි ගිහිල්ලා දින ගන්න දෙයක් නැහැ. ඉතින් කොහොම හරි වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒ වගේම YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ වීඩියෝ එක ගැන ඔයාලට හිතෙන දේ පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වගේ ආතල් වීඩියෝස් හැමදාමත් බලන්න ඕන නම් අනිවාර්යෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලට කියන්න ඕනේ පින්බර වෙසක් මංගල්‍යයක් වේවා.